ඔයා දැන් දන්නවා ඇති මාතර අලුතෙන්ම පින්චොන් අවුට්ලට් එකක් ඕපන් කරලා තියෙනවා. මේක තියෙන්නේ ගාලු පාරෙන් ආවොත් සෙන්ට් තෝමස් එක ළඟින් හැරිලා, ඒ කියන්නේ සෙන්ට් තෝමස් රෝඩ් එකේ ඇවිල්ලා වම් අත පැත්ත බැලුවොත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බෝධිය ළඟින් ඇතුළට ඇවිල්ලා පොලිසිය පහු කරගෙන ඉස්සරහට එද්දිත් ඔයාලට මේක හම්බ වෙනවා. තැන හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මොකද මෙතන කොයි වෙලාවෙ ගියත් සාමාන්‍යයෙන් සෙනඟ ඉන්නවා. හැබැයි හවස් වෙන්න වගේ වැඩි වෙනවා. 5 6ත් අතර නම් මාර සෙනඟක් ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම මෙතනින් බිල් එක දාගෙන මෙනු එක බලලා බිල් කරගෙන ඊට පස්සේ ඔයාගේ බිල් නම්බර් එක කෝල් කරනකන් චුට්ටක් වෙලා ඉන්න වෙනවා. මොකද ඒ තරම් සෙනඟ ගොඩක් මේකට එනවා. ඉතින් ඔයාලා මෙතනම තියාගෙන කන්නත් පුළුවන්. ඩයිනින් ඒරියා එකකුත් තියෙනවා. එහෙම නැත්නම් ටේක් අවේ ගන්නත් පුළුවන්. මම නම් දැක්කේ ගොඩක් අය අරගෙන යනවා. ඉතින් ඔයාලා කැමති විදිහක් එක්කෝ අරගෙන යන්න නැත්නම් එතන ඉඳන්ම වුණත් ඔයාට කන්න බොන්න පුළුවන්. ඉතින් අපි අද try කරේ ෆ්‍රෙෂ් ලෙමනේඩ් එකයි ස්ට්‍රෝබෙරි සන්ඩේ එකයි බ්‍රවුන් ෂුගර් බෝබා එකයි. ඉතින් මේ වගේ රස ඉතින් වෙනස් රසයක් තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ඔයාලට කොළඹ යන්න ඕනේ නැහැ. මාතරින්ම බබල් ටී එහෙම නැත්නම් බින්සුන් try කරන්න පුළුවන්. හැබැයි මෙතන අයිස්ක්‍රීම් නම් තිබුණේ නැහැ. අපි දවස් දෙකක් ගියා. දවස් දෙකේම අයිස්ක්‍රීම් තිබ්බේ නැහැ. මේ අවුට්ලට් එකට අයිස්ක්‍රීම් තාම ආවේ නැහැ කියලා තමයි කිව්වේ. එහෙනම් කින්ගෙන් නම් බයි බයි.